ඔයගොල්ලෝ පිළිගන්නවා Health Tips YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මයිස්ථීනියා ග්‍රාවිස් කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ඇස් පියවීම, ඒ කියන්නේ හවස් වෙනකොට ඇස් පියවීම කියන රෝගී තත්ත්වය. ඉතින් මේ රෝගී තත්ත්වය මේ මයිස්ථීනියා ග්‍රාවිස් කියන්නේ ස්නායු හා මාංශ පේශි අතර සම්බන්ධතාවයට බාධා ඇති කරන දීර්ඝකාලීන ඔටෝඉම්යුන් ඩිසීස් එක. ඔටෝඉම්යුන් කියන්නේ ස්වයං ප්‍රතිශක්තිකරණ කියන එක. ඒ කියන්නේ අපේ නිරෝගී පටකම තමයි ප්‍රහාර එල්ල කිරීම සිද්ධ වෙන්නේ. මෙහිදී වෙන්නේ ස්නායු මගින් මාංශ පේශි වෙත ලබා දෙන විද්‍යුත් හා රසායනික සංඥා ඇසිඩ් කෝලින් අවහිර වීම නිසා හරි විනාශ වීම නිසා හරි මාංශ පේශි පාලනයක් නොමැතිව ඉක්මනින් හාන්සි වීමක්. ඒ කියන්නේ සමහර වෙලාවට උදේ ඔයාගේ ඇස් හොඳට තිබෙන්න පුළුවන්. ඒත් ක්‍රියාකාරී වැඩි වීමත් එක්ක මේ ඇස් පියවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මුලින්ම බොහෝ විට ඇති වෙන්නේ ටෝසිස්, ඒ කියන්නේ ඇස් පිය පහතට වැටීමක්. සමහර විට ඩිප්ලෝපියා කියන්නේ පෙනීම දෙකක් ලෙස පේන්නත් පුළුවන්. සමහරෙකුට මුහුණේ උග්‍රී මාංශ පේශි දුර්වල වෙලා කතා කරන්න බැරි ගිලින්න අමාරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට හදිසි අවස්ථාවක සමහර විට හුස්ම ගැනීම මාංශ පේශි දුර්වල වෙන්නත් පුළුවන්. මේක හදිසි රෝගී තත්ත්වයක්, අනිවාර්යයෙන්ම ඔයා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඉතින් මේ රෝගය ඇති වෙන ප්‍රධාන හේතු දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ප්‍රතිදේහ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ස්නායු මාංශ පේශි ඇතිවල ප්‍රතිග්‍රාහක විනාශ කරන ප්‍රතිදේහ ශරීරය තුලින්ම නිපද වෙලා ඇති වෙන්න පුළුවන්. නැත්නම් තයිමස් ග්‍රන්ථිය අසමානතාවයක් නිසා. අපේ පිටට තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය තයිමස් ග්‍රන්ථිය විශාල වෙලා හරි ඒ ගැටලු තිබීම නිසා අමාරු විට ඇති වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට මේ මයිස්ථීනියා ග්‍රාවිස් තියෙන කෙනෙක්ට ආවව තයිමස් එකත් අපි ස්කෑන් කරලා හරි බලන්න කියලා ගොඩවට කියන්නේ මේ හේතු නිසා. ඉතින් මේ රෝගය ඕනෑම වයසකදී වැළඳෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ට හා 60ට වැඩි පිරිමින්ට තමයි බහුලව වැළඳෙන්නේ. රෝගී ඉතිහාසය නිරීක්ෂණය කරමින් ඔටෝඉම්යුන් ඩිසීස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ පිළිබඳව නිවැරදි ප්‍රතිකාරයක් ලබා ගන්න ඕන. මොනවද මේකට දෙන ප්‍රතිකාර? සුව කරන්න නිශ්චිත ප්‍රතිකාරයක් නැති වුණත් මේක රෝග ලක්ෂණ අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඖෂධ තියෙනවා මේ අර ස්නායු හා මාංශ පේශි අතර සංඥා හුමාරු වැඩි දියුණු කරන්න, සමහර ප්‍රතිශක්තිකරණ පද්ධතිය මර්ධනය කරන්න, ස්ටෙරොයිඩ් වගේ දේවල්. සමහර වෙලට මේ තයිමස් එකේ ග්‍රන්ථියේ ප්‍රශ්නයක් නම් ශල්‍යකරණ උනත් කරන්න පුළුවන්. සමහර විට ප්ලාස්මා පරසිස් කරලා අර තියෙන රුධිරයේ තියෙන හානිකර ප්‍රතිදේහ ඉවත් කිරීමක් සිදු කරගන්න පුළුවන්. ඉතින් සමහරවිට මේ මයිස්ථීනියා ග්‍රාවිස් තියෙන කට්ටියට මයිස්ථීනියා ක්‍රයිසිස් කියලා සමහරවිට ගිලීමේ අපහසුතාවයක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේ ජීවිතයට තර්ජනයක් වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙවන් රෝගී තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ වගේම ඇස් පියවීමක් සමහර විට එහෙම තියෙනකොට ඔබ මයිස්ථීනියා ග්‍රාවිස් කියලා කියන සමහර විට ආඝාත තත්ත්වයක් නිසා මේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. මම හිතනවා මේ රෝගී තත්ත්වය ගැන කිසියම් අවබෝධයක් ඔයා ලබා ගන්නති කියලා. ස්තුතියි.